අද මම කතා කරන්නේ ඔයාලා thumbnail එකේ දකින්න ඇති කලින් අපි කතා කරපු වීඩියෝ එකේ second part එක තමයි අද කතා කරන්නේ. කියන්නේ Camtasia basic tutorial 2 කියන එක. එහෙනම් මම වැඩි කතා කරන්නේ නැතුව අද වීඩියෝ එක පටන් ගන්නවා. මේ විදිහට මම මගේ කස්ටම් ඉමේජ් දෙක තුනක් පොඩ්ඩක් මේකට කලින් ඉම්පෝට් කරගත්තා. නැත්නම් වීඩියෝ එකට පොඩ්ඩක් වෙලා යන හින්දා ඔයාලා මේක ඉම්පෝට් කරන්න දන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝ එක බලන්න. ඒක මම ඔක්කොම කියලා දෙනවා මේ ඉන්ටර්ෆේස් එක සම්බන්ධව. නැත්නම් මම දැන් ඔයාලට කියලා දෙනවා. මේ විදිහට ඔයාලට මෙතන ඉම්පෝට් මීඩියා මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා මෙතන ඉම්පෝට් මීඩියා කියන එකෙන් ඔයාලට මීඩියාස් ඉම්පෝට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ෆයිල් එකක් ඕපන් කරගෙන එක මිනිමයිස් කරගෙන මෙතනට අරන් ඇවිල්ලා ෆයිල් එකෙන් ෆයිල් එක drag and drop කරන්නත් පුළුවන්. අර Photoshop වල After Effects වල වගේ මේකෙත් එහෙම පුළුවන්. අපි එනම් වැඩි කතා කර ඉන්නේ නැතුව අද අපි කරන්න ආව දේ කරමු. මම දැනට මේ ෆොටෝස් දෙක තුනක් ටයිම්ලයින් එකට drag and drop කරගන්නවා. මේ විදිහට ටයිම්ලයින් එකේ මුලින් ඉඳන් මම මේ විදිහට දාගන්නවා. හොඳයි. මම ෆොටෝස් පහක් විතර ඇඩ් කරගන්නවා මේ විදිහට. ඔයාලට මේකට කැමති ගානක් එහෙම අවුලක් නැහැ ඉම්පෝට් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ විදිහට ෆොටෝස් පහක් මේ විදිහට ඉම්පෝට් කරගත්තා ටයිම්ලයින් එකට. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. මේ විදිහට තමයි බලන්න පුළුවන් ඉන්නේ. ෆොටෝ එකෙන් ෆොටෝ එකට මූව් වෙනවා ටයිම්ලයින් එක ඉස්සරහට යද්දී. ඔහොම තමයි අපේ වීඩියෝ එක ප්ලේ වෙන්නේ. මේක තත්පර 20ක් විතර පොඩි වීඩියෝ එකක්. දැන් අපි මේකට ට්‍රාන්සිෂන්ස් ටිකක් ඇඩ් කරමු. ඒ කියන්නේ මම දැන් ට්‍රාන්සිෂන් එකක් දාලා පෙන්නන්නම් ඔයාලට. මේ වගේ ඔයාලා වම් පැත්තේ තියෙන ටූල් බාර් එකේ ට්‍රාන්සිෂන් කියන ටැබ් එක ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ ට්‍රාන්සිෂන් ගොඩක් බලා ගන්න පුළුවන්. මම මේ විදිහට මේ එකක් දෙකක් ඇඩ් කරලා වෙන්නනවා. මම මේ page turn කියන ට්‍රාන්සිෂන් එකේ පළවෙනි ඉමේජ් එකයි දෙවෙනි ඉමේජ් එකයි මැද්දට ඇඩ් කරගන්නවා. අපි පොඩ්ඩක් මේක ප්ලේ කරලා බලමු කොහොමද අපි ඉමේජ් එක එන්නේ කියලා. මේ වීඩියෝ එක එන්නේ කියලා. ඔය විදිහට නිකන් අපි කලින් ඉමේජ් එක රෝල් වෙලා ගිහිල්ලා තමයි මේ ඉමේජ් එක මතුවෙන්නේ. පොඩි බග් එකක් එන්නේ නැති අපි මේ වීඩියෝ එක මේ කරන්නේ රෙකෝඩින් එකක් එක්ක. එතකොට පොඩි බග්ස් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ගණන් ගන්න එපා. මම ඔයාලට මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට අපේ මේ ඉෆෙක්ට් එක. මම ඊළඟ ඉමේජ් හතරටත් දාගන්නවා ටක් ගාලා ට්‍රාන්සිෂන් ටික. මේ විදිහට මේක දාගමු. මේකේ ඩියුරේෂන් ටයිම් එක ඔයාලට මේ විදිහට වැඩි කරන්න පුළුවන්. මේ ට්‍රාන්සිෂන් එක උඩ එක තැනක් ක්ලික් කරලා මේ විදිහට මේක ඩ්‍රැග් කරගෙන මේ විදිහට අදින්න. එතකොට ඔයාලට පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. මම මේ විදිහට කින් එක දාගන්නවා මේකට. හරි. මම දැන් ප්ලේ කරන්නේ නැහැ. මොකද ඔයාලට එක්ස්පෝර්ට් කරාම මම හොඳට පෙන්නන්නම්. ඊළඟට අපි තුන්වෙනි සෙක්ෂන් එකෙන් අපි මේකට ටෙක්ස්ට් ටිකක් දාගමු. ටෙක්ස්ට් කියන්නේ අපි මේ වීඩියෝ එකේ මේක නිකම්ම ගලාගෙන යනවා විතරයිනේ පොඩි ඇනිමේෂන් ටිකක් එක්ක. අපි ඒකට පොඩි ටෙක්ස්ට් ටිකක් දාලා මේක ලස්සන කරගමු. මේ තුන්වෙනි සෙක්ෂන් එකට එන්න. ඊට පස්සේ මේකේ සෙක්ෂන්ස් ගොඩක් තියෙනවා ඒක ඇතුලේ. මම ඔයාලට එදා කියලා දුන්නේ නැහැ මෙන්න මේ blur and highlight කියන එක. ඒක මම අද කියලා දෙනවා. අපි මුලින්ම මේක ටෙක්ස්ට් එකක් ඇඩ් කරගමු. මේ විදිහට එන්න. ඊට පස්සේ ඔයාලා මෙතන බේසික් කියලා ඇත්ති මුලින්ම ආව ගමන්ම මෙන්න මේ වගේ බේසික් ටැබ් එක ඇත්ති. මම මේක දැනට ඕල් දා ගන්නවා. හරි. මේ විදිහට ඕල් දා ගන්නවා ඔයාලා. නැත්තම් මේ ඔයාලට බේසික් එකක් කමක් නැහැ වගේ නම් බේසික් එකෙන් කැමති දෙයක් ගන්න. මම මේ වගේ පොඩි රෙක්ටැන්ගල් එකක් එක්ක තියෙන මේකක් ගන්නවා දැනට. හරි. මම දැන් මෙතන ABC කියලා තියෙන්නේ. මම මේකේ ටෙක්ස්ට් එක මට කැමති ටෙක්ස්ට් එකක් දාගන්න. ඒකට කරන්න තියෙන්නේ මේක උඩ දෙසයක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේක නිකන් highlight වෙනවා සුදු පාටින්. මේක backspace එකෙන් delete key එකකින් හරි delete කරගන්න. ඊට පස්සේ ඔයාලට කැමති දේ මෙතන ගන්න. මම මෙතන ගහනවා PC game කියලා. මේක PC game යන්නේ. හරි. දැන් ඔයාලට මේ විදිහට බලන්න පුළුවන් කළු පාටින් අකුරු ටික වැදුනා. අපිට මේකේ අකුරු වල කලර් වෙනස් කරන්නත් පුළුවන්. අපේ rectangle එකේ කලර් වෙනස් කරන්නත් පුළුවන්. ඒක මම කියලා දෙන්නම් දැන්. මුලින්ම අපි අකුරු ටිකේ කලර් වෙනස් කරගමු. මම මේ විදිහට අකුරු ටික ඔක්කොම සිලෙක්ට් කරගන්නවා මගේ mouse එක පාවිච්චි කරලා. මේ විදිහට නැත්නම් ඒක උඩ ඩබල් ක්ලික් කරාම සම්පූර්ණ සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලන්න පුළුවන් පොඩි කලර් ටැබ් එක.
මෙතනින් ඔයාලා කැමති කලර් එකක් මේ විදිහට දාගන්නත් පුළුවන් mouse එකෙන්. නැත්නම් මෙතනින් dropper එකකුත් තියෙනවා ඒකනුත් පුළුවන්. මම මේ dropper එක දැනට පාවිච්චි කරනවා මෙන්න මේ කලර් එක වගේ දාගන්න. හරි. ඊට පස්සේ මම කියවනේ දැන් මේකෙත් මේ rectangle එකෙත් අපිට පුළුවන් කියලා කලර් වෙනස් කරන්න. මම දැන් ඒකත් කරලා පෙන්නන්න. අපි මේ විදිහට අපේ properties tab එකේ මේ විදිහට තුනක් දැන්ට ඇති. මම මේකේ තුන්වෙනි එකට යනවා. ඒකේ තමයි තියෙන්නේ අපේ rectangle එක වෙනස් කරගන්න විදිය. මෙතනින් අපිට ඒ කියන්නේ rectangle එක arrow එකක් විදිහට change කරගන්නත් පුළුවන්. එතකොට අපේ මෙන්න මේ වගේ පොඩි dialog box එකක් වගේ දාගන්නත් පුළුවන්. ඔය වගේ එක එක දේවල් කරගන්න පුළුවන්. මම දැන් rectangle එකම දිනනවා. මේක අපිට solid විදියට කලර් එකක් fill කරන්නත් පුළුවන්. නැත්නම් gradient එකක් විදියට කලර් එකක් fill කරන්න පුළුවන්. sorry. ඊට පස්සේ අපි මේ විදියට අපි මේ කලර් වෙනස් කරගමු. අරකේ වගේමයි කලර් ටැබ් එකක් තියෙනවා. කලර් ටැබ් එකෙන් අපිට කියන්නේ dropper එකක් තියෙනවා. නැත්නම් මෙතන custom වෙනස් කරගන්නත් පුළුවන්. මම දැනට මේ dropper එක පාවිච්චි කරලා ඒක ළඟම තියෙන කලර් එකක් choose කරනවා. මේ කලර් එක නැත්නම් මෙන්න මේ මැද කලර් එක වගේ select කරගන්නවා. ඊට පස්සේ බලමු අපි නිකන් look එක කොහොමද කියලා. හරි. මම දැනට මේකේ outline එකක් දාන්න නැහැ. අපිට නැත්නම් outline එකක් මේ විදිහට දාගන්නත් පුළුවන්. thickness එක වැඩි කරලා මම දැන් මේ වගේ outline එක චුට්ටක් අඩු කරගන්න හොඳටම. opacity එකත් අපිට අඩු කරගන්න පුළුවන් මේකේ. මම දැනට මේ opacity එකත් අඩු කරනවා. එතකොට නිකන් අපේ text එකේ background එකක් නැතුව ගියා වගේ. එහෙම හොඳයි වගේ. හින්දා මම දැනට මේක මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ මම මේකේ size එක වෙනස් කරගන්නවා මේ text එකේ. ඒකට මේ ඔයාලා මේ විදිහට මේ දෙවෙනි section එකට එන්න properties panel එකේ. ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ size කියන දේ වැඩි කරගන්න ඔයාලට කැමති ගන්න. මම මේ විදිහට අඩු කරගන්නවා. මෙතන අපිට මේවා use කරලා size අඩු වැඩි කරගන්න පුළුවන්. මේ වටේ තියෙන dots වලින් මම දැන් මේ විදිහට අඩු කරගන්නවා. හරි. දැන් මේ ගාන ඇති වගේ බලන්න. මම දැන් මේ විදිහට මම ඒක තනින් place කරගන්නවා. දැන් ඔයාලට පේනවා මම චුට්ටක් මේ timeline එක දැන් zoom කරගන්නවා මගේ edit කිරීමේ පහසුවට. එතකොට මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්. මම දැන් මගේ timeline එකට ටිකක් zoom කරගත්තා මගේ පහසුවට. දැන් මට මේ effect එක මගේ text මගේ image එක පටන් ගන්නවත් එක්කම පටන් ගන්නත් ඕනේ. හැබැයි මගේ transition එක පටන් ගන්නවත් එක්කම ඉවර වෙන්නත් ඕනේ. එහෙම හදාගන්න අපිට කරන්න තියෙන්නේ මුලින්ම text එක උඩ click කරන්න මේ වගේ. ඊට පස්සේ අපි ඒක drag කරගෙන අපි පටන් ගන්න දැන් drop කරගෙන එතකොට දැන් මගේ image එකත් පටන් ගන්නවත් එක්කම මගේ text එකත් පටන් ගන්නවා. එතකොට මට ඕනේ මේ transition එක පටන් ගන්න තැනින් මගේ text එක ඉවර කරන්න. එතකොට කරන්න තියෙන්නේ මේ විදිහට ආයෙ text එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ text එක අයින්ට ආව මේ වගේ icon එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ sorry. ඊට පස්සේ මේ වගේ එක drag කරගෙන ඇදගෙන ඇවිල්ලා Tamanට කැමති තැනින් drop කරගන්න. එතකොට මේ වගේ ඔයාලගේ text එක short වෙනවා. ඒ වගේ මම දැන් ඉතුරු image දෙකට හදා ගන්නවා text ටිකක් ඉක්මනට. මම දැන් මගේ image තුනකට text file add කරගත්තා. මෙතන මම ආයේ zoom out කරගන්නවා පොඩ්ඩක් මගේ timeline එක. සරලවම අපි දැන් text ටිකක් add කරගත්තා. හැබැයි අපි මේ text වලට තාම effects add කරගත්තේ නැහැ. ඒ කියන්නේ ඔයාලා PowerPoint පාවිච්චි කරලා තියෙනවා දන්නවා text වලට effect add කරන්න උඩ නිකන් අර text එක මතු වෙනවා නැත්නම් text එක උඩින් පාට වැටෙනවා image එකට. ඒ වගේ දේවල් මේකෙත් කරගන්න පුළුවන්. ඒකට ඔයා යන්න ඕනේ behaviors කියන tab එකට. මෙන්න මේ behaviors කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ image ඒ කියන්නේ effects ගොඩක් බලා ගන්න පුළුවන්. මම දැනට මෙන්න මේ effects එක මේකට දා ගන්නවා. අපිට කැමති එක උඩට අරන් ගිහලා drop කරගන්න. ඊපස්සේ ඔයාලගේ timeline එකෙන් ඔයාලා මේක මුලට අරන් ගිහලා play කරලා බලන්න. හරි. මේ වගේ ඉන්නේ bug එකක් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද මේ bug එක නැති කරන්න ඇත්තටම විදියක් නැහැ. මේ මම recording එකක් එක්කනේ යන්නේ. එතකොට කොහොමවත් bug එකක් එනවා. ඒක නවත්තන්න කොහොමවත් බෑ. නැත්තම් රෙකෝඩ් එකක් නොකරවන් නිකන් සාමාන්‍ය එඩිට් එකක් කරනවා නම් මගේ නම් එන්නේ නැහැ මේ වගේ බග් එකක්. ඒත් ඔයාලගේ බග් එකක් එනවා නම් කලබල වෙන්න එපා. ඔයාලා කරගෙන යන විදිහට වීඩියෝ එක එඩිට් කරන් ගිහිල්ලා ඔයාලා වීඩියෝ එක එක්ස්පෝර්ට් කරලා බලන්න. එතකොට කොහෙත්ම බග් එකක් එන්නේ නැහැ. ලස්සන ඉෆෙක්ට් එක බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙත් අන්තිමට මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරලා වෙන්නන්නම් කිසිම බග් එකක් නැතුව ලස්සනට අපි වීඩියෝ එක බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ අපි ඊළඟ දෙකටත් behaviors දෙකක් ඇඩ් කරමු. මම අන්තිම ටෙක්ස්ට් එකට විතරයි ඇඩ් කරගත්තේ. මේ දෙකට ඇඩ් කරගන්නවා මේක. මේ විදිහට mouse case එක ටිකක් වෙලා ගියා තියන් හිටියට පස්සේ ඒකේ preview එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඒකටත් එකක් ඇඩ් කරගත්තා. මේකටත් මම එකක් ඇඩ් කරගන්නවා. හරි. මම දැන් ඒවා preview කරලා පෙන්නන්නේ නැහැ. ඒවා export කරාම පෙන්නන්න නැත්නම් අර වීඩියෝ එකේ පොඩි මේකක් නැති වෙලා යන හින්දා අපි දැන් කතා කරමු මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වගේ මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නේ නැති දේ. ඒක තමයි මේ තුන්වෙනි section එකේ blur and highlight කියන්නේ. blur and highlight වලින් පුළුවන් අපිට දේවල් blur කරගන්න, pixelate කරගන්න. නැත්නම් spotlight එකක් දාලා එතන පොඩ්ඩක් highlight කරගන්න. නැත්නම් highlighter එකක් වගේ highlight කරගන්න. මේ වගේ දේවල් තමයි කරගන්න පුළුවන් මේ blur and highlight කියන section එකේ. ඊට පස්සේ මම මේ මුලින්ම මේ blur කියන effect එක ඔයාලට මේ විදිහට drag කරලා අපේ preview tab එකට drop කරලා පෙන්නන්නම්. මේ විදිහට පේනවා ඇති ඔයාලට නිකන් අපේ ඒ කොටුවක් වගේ blur වෙච්ච කොටුවක් ආවා. මේ විදිහට අපිට මේ කොටුව ලොකු පොඩි කරගන්න පුළුවන්. මම මේ විදිහට පොඩි කරගන්නවා අර මිනිහගේ ඔළුව තියෙන තැනට. හරි. මේ වගේ අපිට blur කරගන්න පුළුවන් කැමති තැනක් මේ blur කියන එකෙන්. එතකොට අපිට මේකේ පොඩි පොඩි හදා ගන්නත් පුළුවන් මේ කොච්චර blur වෙන්න ඕනේද වගේ. හරි. මම දැන් මේ ගානට මේක blur කරලා තියා ගන්නවා. ඊට පස්සේ අපේ දැන් blur කියලා ඔයාලට පේනවා ඇති යට timeline එකේ මේකක් ඇවිල්ලා තියෙනවා text එකක් කියන්නේ අපේ text file එකක් වගේ blur file එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ඒක පොඩ්ඩක් පොඩි කරගන්නවා. කියන්නේ අපි අරක කරා වගේමයි මේක පොඩ්ඩක් select කරා ඊට පස්සේ මෙන්න මේකෙන් අග්ගිස්සෙන් අල්ලලා ඇදගෙන ඇවිල්ලා මට ඕන තැනින් අතේරියා. හරි. මේ වගේ පොඩි කාලයක් මම ඒක පොඩි කරගන්නවා ඒක. ඊට පස්සේ අපි මේ ස්කිප් කරගෙන යන් මම ඒක වීඩියෝ එක ස්කිප් කරාම ඒ කියන්නේ වීඩියෝ එකේ ටයිම් ලයින් එක ඇදගෙන යද්දි වෙන නැති එක නැති වෙලා ගියා. ඒක නැති වුණාම හරි. ඊළඟට ස්පොට්ලයිට් කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාගේ වීඩියෝ එකේ තියෙනවා මොකක් හරි රූපයක් නැත්නම් පේන්ටින්ග්ස් එක. හරි. ඒවාට පේන්ටින් එක අනිත් ඒවා ඔක්කොම නිකන් අඳුරු කරලා ඒක ලයිට් කරලා පෙන්වන්න ඕනේ. ඒකට ලයිට් එකක් ගහලා වගේ පෙන්වන්න ඕනේ. ඒකට පාවිච්චි කරන්න පුළුවන් මේ ස්පොට්ලයිට් කියන ඉෆෙක්ට් එක. ඒ කියන්නේ ඉෆෙක්ට් එක මේක ඔයාලා මේ විදිහට අරක වගේම drag and drop කරගන්න. එතකොට පේනවා මෙන්න මේ වගේ නිකන් වටේ අඳුරු වෙලා එක කොටුවක් විතරක් නිකන් ලස්සනට ලයිට් වෙලා එනවා. ඒ කොටුව මම දැන් ලොකු කරගන්නවා මේ විදිහට මේ මුළු මිනිස්සයාම highlight වෙලා ඒ කියන්නේ ස්පොට්ලයිට් එකක් ඇදලා පේන විදිහට. මේකත් එක්ස්පෝර්ට් කරාට පස්සේ බලන්න ලස්සනට එනවා. හරි. මම මේකෙත් පොඩ්ඩක් ටයිම් එක අඩු කරගන්නවා ඩියුරේෂන් එක. මේ විදිහට. හරි. මම මේ විදිහට අඩු කරගත්තා. ඊපස්සේ මම ඒකත් තරයි යනවා ටයිම් ලයින් එකෙන්. ඊපස්සේ පේනවා ඉතින් නැති වෙලා යනවා. ඒක ඉවරනවත් එක්කම. හරි. ඊළඟට highlight කියන එක. highlight කියන එකෙන් වෙන්නේ අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන highlighter එකක් වගේම තමයි මේකත් වැඩ කරන්නේ. මේ විදිහට පේන ඇති ඔයාලා පොඩි highlighter එකක් වගේ පාට වගේ පාටක් එක්ක පොඩි box එකක් ආවා. ඒක තමයි highlight කියන effect එක. මේකෙන් පුළුවන් අපිට කැමති දෙයක් highlight කරගන්න පාටකින්. ඒ කියන්නේ දැන් මේ වගේ මට මෙතන highlight කරගන්න ඕන නම් මම මෙතනින් තියලා මේ tab එක පෙන්නනවා. ඒ කියන්නේ වීඩියෝ එක යන අතරමඟදී මෙතන එක පාට highlight වෙනවා. ඒ කියන්නේ මේ highlight එක use කරලා මේක කරන්නේ. මෙතනින් අපිට ඉතින් highlight color වෙනස් කරගන්නත් පුළුවන් පරණ විදිහටම. හරි. මම දැනට මේ highlight කියන effect එක delete කරගන්නවා. මම මේක අද කියලා දෙන්නේ නැහැ. මම මේක ඊළඟ දවසේ කියලා දෙන්නම්. ඒ කියන්නේ තුන්වෙනි වීඩියෝ එකේ දැන් pixelate කියන එක ගැන කියලා දෙන්නම්. sorry. pixelate එක මේ විදිහටම අරක විදිහටම drag and drop කරන්න. ඔයාලා දන්නවා pixels කියන්නේ unit එකක් අපි මේ editing වලදීම ඒ කියන්නේ මේ ගොඩක් දේවල් වලදී පාවිච්චි කරන unit එකක් තමයි pixel කියන්නේ. මේ pixelate කියන්නේ අපිට මේ ඔක්කොම නිකන් pixels ලොකු කරලා පෙන්නනවා. ඒ කියන්නේ අපේ image එක චුට්ටක්වත් පැහැදිලි නෑ. ඒ වුණාට blur එක වගේම තමයි මේකත් වැඩ කරන්න ඕන. මේවා movies වල එහෙම දැකලා ඇති. හරි. දැන් මම මේක delete කරගන්නවා. හරි. ඕක ගැන තමයි මට අද සරලවම ඔයාලට කියලා දැන් අපි පේනවා මේ image එක ටිකක් window එකට fit නෑ. ඒකට මම මේක ගන්නට මේ විදිහට ඇදලා හදා ගන්නවා. හරි. මේ ටික තමයි සරලවම කියලා දුන්නේ. තව දෙයක් තියෙනවනේ මට අමතකුණා කියලා. ඔයාලට දැන් මේ මම කිසිම දෙයක් ඒ කියන්නේ මියුසික් එකක් ඇඩ් කරේ නෑනේ මේකට. ඒකෝට මේක ලස්සන ඇල්බම් එකක් වගේ යන්නේ නෑ නිකන් මේකේ ටෙක්ස්ට් එකක් යනවා ට්‍රාන්සිෂන් එකක් යනවා. ඒකෝට මේ ෆොටෝස් ටිකක් යනවා එච්චරයිනේ. ඒකෝට අපි මේකට
ඔඩියෝ එකකුත් දාගන්න ඕනේ නැත්නම් මෙතන ලස්සනක් නැහැ. මම දැන් මේ කලින් ඉම්පෝට් කරගත්ත ඔඩියෝ එකක් තියෙනවා මෙතන. මම මේ ඔඩියෝ එක මේ විදිහට ඩ්‍රැග් කරගෙන ආවිල්ලා පරණ විදිහම ඩ්‍රොප් කරගන්නවා. හරි මම මේ ගොඩින් ඩ්‍රොප් කරගන්නවා. මේ විදිහට ඩ්‍රොප් කරගත්තා. ඊට පස්සේ අපි දැන් මෙතන වොලියුම් එක තමයි මෙතන පෙන්වන්නේ. ඔය ඉස්සරහට කියලා දෙන්නම්. මම මෙතන දැනලා වොලියුම් එක චුට්ට අඩු කරගන්නවා මේ වගේ. හරි. ඊට පස්සේ මම මේක ඇදගෙන යනවා. එතකොට ඉතින් පේනවා ඇති ඔයාලට අර අපේ කලින් ඉෆෙක්ට් එකේ මෙතන එතකොට වැඩ කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ MP3 ෆයිල් එක දිගයි. එතකොට අපි කියන්නේ අපි ඉමේජ් දැම්මේ නැහැ එච්චර. මේ තරම්ම ඉමේජ් ගොඩක් අපි දැම්මේ නැහැ. මේ විනාඩි 3ක විතර MP3 ෆයිල් යන්නේ. එතකොට මෙතන අපි හදලා තියෙන්නේ තප්පර 20ක විතර පොඩි ඉමේජ් ටිකක් තමයි දාලා තියෙන්නේ. එතකොට අපි මේවා මේක කොට කරගන්න ඕනේ. කියන්නේ මේ අපේ ඔඩියෝ ට්‍රැක් එක මේක ගන්නටම කොට කරගන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ වගේ ටයිම් ලයින් එක ඇදගෙන යනවා මේ අපේ ඉමේජ් එක ඉවර වෙන තැනට ඇදගෙන ඇවිල්ලා කරන්න තියෙන එකම දෙයි S අකුර ඔබ. S අකුර එබුවම ඔයාලට පේනවා මේක නිකන් දෙකකට කැඩුනා. ඒ කියන්නේ මේ මම මේක ඔයාලට හරියටම පෙන්නන්නම් මේ වගේ. අපේ ෆයිල් එක දෙකට කැඩුනා. එතකොට මේ ෆයිල් එක අපි මේ අනවශ්‍ය කොටස මම දැන් ඩිලීට් කරලා දානවා. මේ විදිහට ඩිලීට් ගියකින් ඔයාලට මේක ඩිලීට් කරගන්න පුළුවන්. එතකොට අපේ ඔඩියෝ එකත් අපේ වීඩියෝ එකත් එක්කම ඉවර වෙනවා. ඒක තමයි මම අද ඔයාලට සරලව කියලා දෙන්න හැදුවේ. හරි. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ visual effects, cursor effects, animations කියන මේවා තුන. ඒවා මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නෙත් නැහැ. මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ මේ සරලවම මේ වගේ දෙයක් හදාගන්න. ඔයාලට මේ දැනුමින් ලොකු දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔයාලට කියලා දුන්නේ මෙතනට ඉමේජ් දාලා උනාට ඔයාලා මේකට වීඩියෝස් දාලා try කරලා බලන්න. එතකොට මීට වඩා ලස්සන එන්න පුළුවන්. හරි. මම දැන් මේක ඔයාලට එක්ස්පෝර්ට් කරන විදිය පෙන්නනවා. එක්ස්පෝර්ට් කරන්න ඔයාලට පේනවා ඇති ඔයාලේ දකුණු අත පැත්තේ තියෙනවා share කියලා පොඩි කොළ පාට ටැබ් එකක්. ඒක උඩ එක සැරයක් ක්ලික් කරන්න. ඒකේ ෂෝට්කට් කී එක තමයි control P. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලා කර්සර් එක තියන් හිටියම හරි මම මේ විදිහට ක්ලික් කරනවා. ඊපස්සේ මේ වගේ ඔප්ෂන් පහක් විතර එනවා. ඒක එකක් මේ YouTube එක share ගන්න පුළුවන්. Google Drive එකක් විදිහට share ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒනට අපිට ඕනේ මේක අපේ කම්පියුටර් එකට සේව් කරගන්න MP4 ෆයිල් එකක් විදියට මම මෙතන local file කියන එක දෙනවා. එතකොට ඔයාලට වෙනම ටැබ් එකක් ඕපන් වෙනවා. මෙතනින් ඔයාලට ඒක ගොඩක් දුරට custom production කියලා. ඒක ඔයාලා මෙතන down arrow එක click කරලා බැලුවම ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මෙතන. MP4 only කියලා කොටසක් තියෙනවා. MP4 with smart player කියලා එකක් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන. මම දැනට මේ MP4 only කියන එක දෙනවා මෙතන උඩ මේක. quality එක පොඩ්ඩක් අඩු කරලා දෙනවා. හරි. මෙතන next දෙන්න. next දීලා අහනවා. එතකොට ඔයාලා save කරනකොට සාමාන්‍යයෙන් නමක් ඉල්ලනවා. මම මෙතන test කියලා දෙනවා. එතකොට path එක අහනවා. මම දැනට desktop එක දීලා තියෙන්නේ මගේ. මම දැන් මේක finish කියලා save render වෙන්න දෙනවා. මෙහෙම තමයි සරලම වීඩියෝ එකක් අපි export කරන්න. ඔයාලට වෙනද ඉතාලම වේගෙන් export වෙනවා. මොකද මේක විනාඩි තප්පර 20ක විතර ෆයිල් එකක්. එතකොට එච්චර වෙලාවක් යන්නේ නැහැ. සාමාන්‍ය විනාඩි 20ක විතර ෆයිල් එකක් නම් පැය භාගයක් විතර යනවා. මේකට නම් එච්චර වෙලා යන්නේ නැහැ. අපි බලන් ඉමු චුට්ටක් මේක එක්ස්පෝර්ට් වෙනකම්. ඊට පස්සේ අපි බලමු අපේ ලස්සනට අපේ ඉෆෙක්ට්ස් ටික වැඩ කරනවාද, අපේ බග් වෙච්ච ඒවා ෆික්ස් වෙලාද. ඒ ඔක්කොම එතකොට බලා ගන්න පුළුවන්. මම දැනට මේක චුට්ටක් බලන් ඉමු අපි මේක ඉවර වෙනකම්. හරි දැන් අපේ ෆයිල් එක එක්ස්පෝර්ට් වෙන්න ඉතාම ආසන්න නැහැ. මම පොඩ්ඩක් කැපුවා මේක ඔයාලා නැත්තම් බලන් ඉන්නේ නේද? හරි දැන් මේ වගේ ඔයාලට ආයිත් සෝරි අපේ මේ විදිහට වීඩියෝ එකක් ඕපන් වෙනවා. මම ඒක චුට්ටක් දැනට මිනිමයිස් කරනවා. මේ විදිහට ටැබ් එකක් ඕපන් වෙයි. එකෙන් කියන්නේ ඔයාගේ production is complete කියලා. මම මේක දැන් finish කියන එක දෙනවා. අපි තාම අපේ Camtasia ෆයිල් එක සේව් කරේ නැහැ. ඒ කියන්නේ දැන් මේක අපි MP4 එකක් විදිහට සේව් කරාට අපිට ආයේ මේක edit කරගන්න ඕනොත් එහෙම අපි ආයේ මේ ටික මුලින් ඉඳන් හදන්න ඕන. එහෙම ඒ කියන්නේ අපිට මේක edit කරන්න ඕනොත් ඒක ආයි කරගෙන ඉන්න එක වදයක් හින්දා මේක save කරගන්න පුළුවන් අපිට මේ ෆයිල් එක. ඒක save කරගන්නේ මේ විදිහට ෆයිල් කියන මෙනු එකේ ගිහුවා ඊට පස්සේ මෙතන save as දෙන්න. save as දුන්නාන් පස්සේ මේ වගේ ඔයාලගේ කොයි හරි කම්පියුටර් එකේ ડોකියුමන්ට් වල තමයි ගොඩක් කියලා ඕපන් වෙන්නේ. ඔයාලා මෙතන නමක් දෙන්න ඊට පස්සේ save කරන්න. එච්චර තමයි මේක save කරන්න තියෙන්නේ. මම දැන් මේක save කරන්නේ නැහැ. මම මේක මේ විදිහට delete කර ඒ කියන්නේ close කරගන්නවා. මගෙන් ආයෙ අහනවා මේක සේව් ගන්න ඕනද කියලා. මම මේක
මේ විදිහට තමයි අපි අර එක්ස්පෝර්ට් ෆයිල් එක දැන් ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරපු MP4 එක දැන් පෙන්නන්නේ. දැන් පෙන්නන්නම් අපේ බග් ඔක්කොම ෆික්ස් වෙලා අපේ අර හිර වෙච්ච ඔක්කොම නැති වෙලා ලස්සනට අපේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මම දැන් මේක ස්පේසින් ප්ලේ කරනවා. අපේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ඇහෙනවා ඉතින් ඔයාලට. වෙනදී කිසිම බග්යක් නැහැ දැන්. මම මේ කියලා දුන්නේ ඔයාලට බේසික් ටියුටෝරියල් එකක් කරන්න බ්ලර් වුණා ස්පොට්ලයිට් එකක් ආවා ඒ ඔක්කොම එතන වුණා. මම ඔයාලට කියලා දුන්නේ අර බේසික් කොහොමද අපි මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ ෆොටෝ ඇල්බම් එකක් වගේ පොඩි ක්ලිප් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අද කියලා දුන්නේ. ඉස්සරහට අපි තව මේ වගේ බේසික් වීඩියෝ දෙකක් විතර කරනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් ටියුටෝරියල් එකක් කරනවා. ඒ කියන්නේ වීඩියෝ දෙකක් විතර වෙටේ තව. එහෙනම් මම අද වීඩියෝ නවත්තන්න තමයි හදන්නේ. මම හිතනවා ඔයාලා හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් මේ වීඩියෝ එක තව කාට හරි බලන්න ෂෙයා කරන්න. මාව ලයික් කරලා subscribe කරලා ওই bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගෙන් දැනගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ ටියුටෝරියල් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම sign out වෙනවා. අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.